ආයුබෝවන් අදත් වෙනද වගේම මගේ යාළුවෝ හැමෝම ගොඩාක් ආදරෙන් මගේ YouTube channel එකත් එක්ක එකතු කරගන්නවා. අද ඉතින් උදේම පොඩි ගමනක් යන්න තමයි හදන්නේ. සුළඟ වගේ දඟ කරන එති එති ළඟ රැඳෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද සුළඟ වගේ දඟ කරන එති එති ළඟ රැඳෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද මේ ළමයි මේ අපේ හස්බන්ඩ් මැච් එකකට රට ගියා. ගිහින් එනකොට මේ ගෙනාපු වගේක් මේ ගොඩක් ඒවා බෙදලා ඉතින් එක එක්කෙනාට බෙදලා යාළුවන්ට එහෙමත් දීලා ගෙනාපු ටොපි චොක්ලට් එක මේ අපේ ගෙනාපු බබාටයි මටයි මේ ගෙනාපු ඒවා කොටසක් තමයි මේ කූඩේට මම මේ දාලා අයින් කරේ. අනිත් ඒවත් පුළුවන් වුණොත් පෙන්වන්නම් ඔයාලට. විටක විත් සිත සිඹින ආයමත් දුර දුවන විටක විත් සිත සිඹින ආයමත් දුර දුවන හැමින් හැමින් කෙති කවන ඔයා මගේ පෙම් කවිය හායි යාළුවනේ. මම දැන් ලෑස්ති වෙනවා. ලෑස්තිනකින් කවුරු එහෙම පීරුවේ නිකන් ඩ්‍රෙස් කරගත්ත විතරයි. දැන් මම කාලම ලෑස්ති වෙන තමයි හදන්නේ. මොකද හස්බන්ඩ් බබාට කවනවා. ඉතින් හස්බන්ඩ් කවනකම් මම දැන් කනවා. ඊට පස්සේ මට පුළුවන් බබාව ලෑස්ති කරන්න. එතකොට හස්බන්ඩ් කනකම් එයාත් එහෙම තමයි කිව්වේ. ඉතින් ඒක නිසා මේ දැන් මම ලෑස්ති වෙනවා. මං ටිකමන්ට කාලා බබාව ගන්න යන්න ඕනේ. හස්බන්ඩ් මොකද දැන් බඩකින් නෑ කිව්වා. ඉතින් ඒක නිසා එයා බබාට කවන්නම් කිව්වා. ඉතින් අපි එනම් බඩත් කාලා මං උදේ උයාගත්තා උදේම දවල්ටත් එක්ක. ඉතින් කාලා හැම මේ යන්න ඕනේ. බඩු වගේක් ගන්න. දිගට වීඩියෝ එකත් එක්ක ඉන්න මොනවද බඩු ගන්න මොනවද අපි කරන්නේ කියලා ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම්. මේ තියෙන ඉතින් අර දඩිබිඩේ උයාගත්තේ ඒවා ඉස්සු තෙල් දාලා කතුරුණු කොළ මලවල වට්ටක්ක හැදුවා බබාටත් එක්ක. මේ ඊයේ හදපු කිරිකොස් මාළුවෙකුත් ඉතුරුලා තිබ්බා. ඒකත් රත් කරලා ගත්තා. මේ පර්ස් එකත් මට හස්බන්ඩ් තමයි ගෙනත් දුන්නේ ගිහින් එනකොට. මට ඉතින් කියන්න බැරුණානේ මේ කොහෙද අද යන්න හදන්නේ කියලා. මගේ බබාගේ බර්ත්ඩේ එක එනවා නොවැම්බර් 19 අවුරුදු 2 බර්ත්ඩේ එක. ඉතින් එයාට අපි අද සෙනසුරාදා කියන්නේ නොවැම්බර් 15 සෙනසුරාදා අපි ඉතින් හෙට ඉරිද පන්සලට හවස ගිලම්පස දානයක් දෙන්න ලෑස්ති කරගෙන ඉන්නවා. ඉතින් ඒ දානෙට හදා ගන්න ඕනි කැම වීම වලට බඩු වගේක් ගන්නයි. මට බබාට ඇඳුම් වගේක් ගන්නයි. ඊට පස්සේ බබාට පොඩි පොඩි gift වගේක් ගන්නයි. ඊට පස්සේ පන්සලට පූජා කරන්න පිරිකර වගේක් ගන්න ඉතින් ඒව ගන්නයි. ඉතින් මෙන්න මේ වැඩවලට තමයි අද මේ අපි උදේ මෙලියට ආවේ. ඉතින් ඔයාලත් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න බලමු අද අපි කොහෙද යන්නේ මොනවද ගන්න මොකද කරන්නේ කියලා. ආය මාගේ වීනේතෝ මා පැතු ආදරේ සංසාර මට හිමි දෙව්දු මා ලැබූ ජීවිතේ ඔබ හැමතා මගේ මහිම ඔබෙමයි
පවසන් සොදුරී කිසිදා හැරන යන්නේ ඔබ මගේ පනමෙන් රකිමි ඔබ මගේමයි මේ ආදරේ ඔබ වෙනුවෙන්මයි ඔබ මගේමයි මේ ආදරේ අපි වෙනුවෙන්මයි ඔබ ළඟ හැම මොහොතක්ම සැනසෙන්නේ ප්‍රේමාදරේ නුඹේ හුස්ම මාගේ හුස්මයි සංසාරේ හැම පවේ දෙවටි ඉන්න හැමකල් මා සතුට නුඹම වේ මා හද කලබමන් මත් කල මගේ මායම්කාරී නෑ තව කෙකුගේ වෙන්නේ මේ පෙම නුඹටම පුදමී ඔබ මගේමයි මේ ආදරේ ඔබ වෙනුවෙන්මයි ඔබ මගේමයි මේ ආදරේ අපි වෙනුවෙන්මයි ඔබ ළඟ හැම මොහොතක්ම සැනසෙන්නේ ප්‍රේමාදරේ ඔබ මගේමයි මේ ආදරේ අපි වෙනුවෙන්මයි ඊට පස්සේ පිරිකර බත් ටිකත් අරගෙන දැන් මේ ආවේ බබාට බර්ත්ඩේ එකට චූටි ගිෆ්ට් ටිකක් ගන්න. ඉතින් ඒවයිත් අපිට හරි ගියේ නැහැ. 2-3යි හරි ගියේ ඒකත් අරගෙන ඊට පස්සේ ආවා කේක් බඩු වගේක් ගන්න තියෙනවා. ඉතින් එතනටත් ආවා කේක් බඩු ටික ගන්න. ඒ වැඩ ටිකත් කරගෙන අපි ආවා මේ හිට දානෙට උමනා කරන බඩු වගේක් ගන්න. එළවලු නෙමෙයි අලලුණු වගේක් ගන්න. ඉතින් බබාට හොඳටම නිින්ද ගිහිල්ලා මාංශයට. ඉතින් හස්බන්ඩ් ගියා මේ බඩු ටික අරගෙන. ඉතින් මම මේ හස්බන්ඩ් එනකන් ඉන්නවා බබාවත් තියාගෙන. අපි ඉතින් ඊට පස්සේ ළමයි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඇත්තටම ගොඩක් මහන්සි. ඊට පස්සේ ගෙන ආපු බඩු ටිකත් අස් කරලා ගෙවලේ මස් කරලා දානේ වැඩ ටිකක් පටන් ගන්න ඕනයි. ඒ කියන්නේ රැට කරගන්න තිබුණනේ ගොඩක් වැඩ වගේක්. ඒතකොට පහුවෙනිදා උදේට ලේසි නිසා මේ නම් ඇත්තටම පහුවෙනිදා උදේ මොකද මම ඊයේ රෑ කරපුව මුකුත් වීඩියෝ කරේ නැහැ. ඉතින් අපේ මේ හස්බන්ඩ්ගේ මගේ අර යාළුවෝ දෙන්නත් ආවා. අක්කයි අයියයි බබයිත් ඇවිල්ලා. ඒගොල්ලෝ තීරය ගොඩාක් උදව් කරා. පාන්දර 1:00 විතර වගේ වුණා අපි කුමාරි නිදා ගන්නකොට වැඩ කිවර කරලා. ඉතින් ඒ අක්කයි අයියයි ගොඩාක් උදව් කරා. ඒ දිනවල ගොඩක් පින් සිද්ධ වෙනවා. ඉතින් අපි ඊයේ ගොඩාක් කියන්නේ කට්ලට් එහෙම ඒවා හදලා කළ ෆ්‍රිජ් එකේ දාගත්තා. පැටිස් වලට මිශ්‍රණය හදලා ෆ්‍රිජ් එකේ දාගත්තා. කේක් එක දාගත්තා. ඒ වගේ ගොඩක් වැඩ රැට කරගන්න පුළුවන්. එතකොට පහුවෙනිදා ලේසියිනේ. ඒ වගේ වැඩ ටික ඔක්කොම අපි ඊයේ කරලා ඉවර කරගත්තා. මට ඉතින් අතට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද වීඩියෝ කර වැඩ කරගන්නත් බෑ. මොකද චූටි දෙන්නෙක් ඉන්නේ. පොඩි බබාලා දෙන්නත් ඒ දෙන්නත් එක්ක වයසනේ. ඉතින් ඒ දෙන්න රණ්ඩුත් වෙන ඒවත් බලන්නත් ඕනේ.
ඊට පස්සේ මම අද උදේ උයාගත්ත දවල්ටත් එක්කම අපි ඔක්කොටම මොකද දැන් වැඩවලට පටන් ගත්තට පස්සේ ආයෙ දවල්ට උයා ගන්න ටයිම් එකක් නැති නිසා ලොකු දෙයක් හදාගත්තේ නැහැ. ඉතින් මාළු හදලා පරිප්පු හදලා මඤ්ඤොක්ක තමයි හදාගත්තේ. ඉතින් අපි කාලේ හැම කරලා මේ හස්බන්ඩ් පටන් ගත්ත පෙරිකර ටික ලෑස්ති කරගන්න. එතකන් අර අක්කත් ආවා අපි දෙන්නත් එක්ක අනිත් උයන පිහන වැටි කරගත්තා. ඉතින් ඒ අතරතුර දිගටම වීඩියෝ එකත් එක්ක රැඳින්න කියලා මම ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම මගේ channel එක subscribe කරපු නැති යාළුවෝ ඉන්නවනම් channel එක subscribe කරගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අපි මොනවද කරන්න කියලා බලමු. සුළඟ වගේ දඟ කරන එති එති ළඟ රැඳෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද සුළඟ වගේ දඟ කරන එති එති ළඟ රැඳෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද විටක ඇවිත් සිත සිඹින ආයෙමත් දුර දුවන විටක ඇවිත් සිත සිඹින ආයෙමත් දුර දුවන හෙමින් හෙමින් කිති කවන ඔයා මගේ පෙම් වෙලා ඇවිත් සුලි සුළඟ පාරවයි සිත සුවඳ වෙලා ඇවිත් සුලි සුළඟ පාරවයි සිත සුවඳ සුළඟ වගේ දඟ කරන එති එති ළඟ රැඳෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද නුඹට දුන්නු වාලේ ආයේ කරන්න බෑනේ මට ඉන්න ඕනේ නුඹ පෙනමානේ මේ ප්‍රේම ගීතේ නුඹයි පිසවමාගේ මා කවුද නුඹගේ
මේ පෙම් කතාවේ නුඹ එන්ක දුර යන්න පැතුවා හැමදාම ගන්තර ළඟට නුඹ එනවාද ගන්නවා නුඹ නොයනවක දන්නවා නුඹ නොයනවක ඊ අවසන් හැඳුවම ඊ අවසන් හැඳුවම සනසන්නම් සිනහවකින් නුඹ හිමි නොවුනත් ඔයාද මට සකුරා මල් පිපෙන හවසක හමුවෙමු ආයෙත් මතු පවයක මට ඉන්න ඕනේ නුඹ පේනමානේ අපි අපිට නෑනේ මේ ප්‍රේම ගීතේ නුඹ එන්ක දුර යන්න පැතුවා හැමදාම ගන්තර ළඟට නුඹ එනවාද දන්නවා නුඹ නොයනවක දන්නවා නුඹ නොයනවක ඊ අවසන් හැඳුවම ඊ අවසන් හැඳුවම ඉතින් ඒව තමයි ළමයි අපි දානෙට හදාගත්තේ. මේ තියෙන්නේ පිරිකර ටික. පිරිකරයි හස්බන්ඩ් ගෙන අපි ටොපි චොක්ලට් ටිකකුත් ගත්තා. මේ ඒවයි ඒ ටික තමයි ඉතින් අපි ලෑස්ති කරගත්තේ. දැන් ඉතින් ඔක්කොම ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් දැන් අපි යන්න තමයි හදන්නේ. සිහිලැල් වූ ආදරයේ සෙවනැල්ලයි මා ඔබගේ දිවි ගමනේ හැම බවයේ මට දෙවියන් දුම් තිලිනේ ඔබ ගැන මතකේ හදවතේ තියන් මාමිය යන්නම් ආයෙත් ඉපදෙන්නම් ඔබ ගැන මතකේ හදවතේ තියන් මාමිය යන්නම් ආයෙත් ඉපදෙන්නම් හරි අහම්බෙන් වගේ හමුවුනේ තඟ කරන ඇස් දෙක මට ඔබේ හිත වසඟ කලාපෙම් හීනයේ හැඩකාරී හද නොසන්සුන් කලාරුව ඔබේ හරි මුරන්ඩුයි කතා ඔය මුවේ සඳ කිරණයි ඔබ මගේ ජීවිතේ හිමිකාරියේ සිහිලල් වූ ආදරයේ සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම බවයේ මට දෙවියන් දුම් තිලිනේ ඔබ ගැන මතකේ හදවතේ තියන් මාමිය යන්නම් ආයෙත් ඉපදෙන්නම් මගේ පාලු ජීවිතේ සොයාවියාලු ආදරේ කියා රැඳුනාලු හදවතේ ඔයා කඳුලෙල් නිවා ඔබ ඉල්ලු ආදරේ ලියා දෙනවාලු වැඩියෙනුත්තියා ආසයිලු ඔබ මගේ කියා පිළිගන්නවා සිහිනැල් වූ ආදරේ සෙවනැල්ලයි මා ඔබගේ දිවි ගමනේ හැම බවයේ මට දෙවියන් දුම් තිලිනේ ඔබ ගැන මතකේ හදවතේ තියන් මාමිය යන්නම් ආයෙත් ඉපදෙන්නම් අපි ඉතින් දානේ වැඩ කටයුතු ටික අපි ආසාවෙන් හිටපු විදියටම කරගත්තා. මට ලොකු ඉතින් ආසාවක් තිබුණේ මට හස්බන්ඩ්ටයි දෙන්නටම බබාගේ බර්ත්ඩේ බර්ත්ඩේ එකට පාටි විතරක්ම නොදා සාංගික කරලා මොන හරි දානයක් දෙන්න. අපි ගිය අවුරුදු බබාගේ පළවෙනි බර්ත්ඩේ එකටත් ඒක කරා. දැන් දෙවෙනි බර්ත්ඩේ එකටත් ඒ විදිහටම අපිට කරගන්න පුළුවන් වුණා. ඉතින් මේ බබාට තේරුන්නේ නැති වුණත් අද දවසේ තේරුන්නේ නැති වුණාට කවදා හරි ලොකු වෙලා හරි මේ වීඩියෝ එක බලුවොත් යාට ලස්සන මතකයක් වෙයි. යාට සුන්දර මතකයක් වෙයි කියන බලාපොරොත්තුෙන් තමයි අපි මේ වීඩියෝ ටිකක් අරගෙන මේ vlog එකක් හදාගත්තේ. මොකද ඇත්තටම මේ channel එකෙත් මගේ ප්‍රධානම අරමුණ ඒක. දැන් මගේ බබාට අද තේරෙන්නේ නැහැ මේ මොනවද වෙන්නේ කියලා. එයාට ලොකු වෙලා තේරෙන දවසක බැලුවහම එයාටත් සතුට හිතේ ආස හිතේ. ඉතින් මම ඉතින් ආම්දුරු දානේ වළඳනේ ඒව වීඩියෝ කරේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි දානේ වැඩ කටයුතු ටික අවසන් කරලා ආම්දුරුන්ට පිරිකරත් පූජා කරලා ආම්දුරු මගේ බබාටයි මගේ යාළුවගේ බබාටයි දෙන්නටම ආශිර්වාද කරා. මොකද මම කිව්වේ මගේ බබාගේ බර්ත්ඩේ එක නොවැම්බර් 19 මගේ යාළුවාගේ බබාගේ බර්ත්ඩේ එක දෙසැම්බර් 4යි. ඉතින් දෙන්නම එක්කම අවුරුද්දේ දෙන්නටම ආශිර්වාද කරලා පිරිත් නූල්යට ගෙනුවා. හරි සතුටුයි ඉතින් දානේ වැඩ කටයුතු ටික ලස්සනට කරගන්න පුළුවන් වෙච්ච එකට. ඉතින් අපි ඉතින් එතන වැඩ කටයුතු ටිකත් අවසන් කරලා ගෙදර ආවා. ඊට පස්සේ ඉතින් අපිත් කාලා බීලා තේ එකක් එහෙම බීලා මොකද හරි මහන්සියිනේ. ඊට පස්සේ අපිට මේ ෆ්‍රී ඔෆ් චාර්ජ් මේ තිබුණා මේ සංගීත සහ නර්තන සංදර්ශනයක්. ඉතින් මම ඔයාලටත් කියනවා ඒකට බලන්න නරඹන්න නොමිලේ ලබා දෙන්නේ. මෙන්න මේ දෙන්නගේ. ඉතින් අපි ඉතින් ඕව බලවල ඉතින් අද දවස් ඔය විදිහට ගෙවිලා ගියා. ඉතින් මගේ වීඩියෝ බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි ගොඩාක් ආදරෙයි. ඉතින් අදට මම මේ vlog එකෙන් ගිහින් එන්නම්. ඊළඟට මම අරගෙන එනවා අපේ බබාගේ birthday vlog එක. ඒකත් ඉක්මනටම අරගෙන එන්නම්. මාව subscribe නොකරපු යාළුවෝ ඉන්නවා නම් මාව subscribe කරන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, comment කරන්න, share කරන්න. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න. මම ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. හැමෝටම යහපතක්ම වේවා. bye bye. Bye bye. Bye bye. Ko. Bye bye kya. Bye bye.